තානුව පල්ලයට ඔය සරම. නායක හාමුදුරුව ඉංගන්නගේ පාත්‍රයේ දිනපුරා වැටෙනවා හදන්නේ. නයන ඔබේගේ කන් ඇහෙන්නේ නැද්ද? මගේ කන් දෙකම හොඳට ඇහෙනවා අපේ හාමුදුරුවනේ. මේ අහපම් පව්කාරයෝ ඒ අහිංසක සත්තු තමුන්ට කරපු වරද මොකද්ද? උන්ව මරලා දාන්න තරම්. තමුන් වැඩිහිටියෙක් නේද? හොඳ නරක පින් පව් මේවා දන්නේ නැද්ද? ආගේවත් පරපණ නහන්ට තමුන්ට ඇති අයිතිය මොකද්ද? ආනෙයෝ තමුන් ඉන්නේ හොඳ සිහියෙන්ද? මේ පින් බිම කිලිටි කරන්න එපා. තේරුණා? මේ වනාන්තරේ සතා සිව්පාවන්ගේ රජදහම උන් ජීවත් වෙන උන්ගේ නිජබිම. උන්ට ඕනෑම තැනක මේ වන ලැහැබෙන් තැක්සරන්ට ස්වභාව ධර්මයෙන් අවසර දීලා තියෙනවා. උන්ගේ පාඩුවේ ඉන්න උන්ට ඉඩ දීලා ඔය අනාහත ඵලයන් යන්න. මං ඉන්නකම් තමුගේ පෞකාර අරමුණු ඉෂ්ට කරගන්නට මං ඉඩ දෙන්නේ නැහැ බොල. ඒක හොඳින් මතක තියාගත්තොත් හොඳයි. නායක හාමුදුරුවනේ මොකද? වයින් බීලා මොමස් පිළපු දේශප්‍රේමී රජ කරපු රටේ අපි ඔය කැලේ ගඩේම කරත් තමයි නිරේ තැහෙන්නේ. ඔය මොමස් කාලා වයින් බීපු අයියන් දිලා යන්නේ තවතිසා දිලෝකටද? අපේ හාමුදුරුවනේ කොහොමද වැඩි? ලයිසන් තියෙන නිසා උන්ට පව් නැහැ. අපි කොළු තමයි පව්. ඉතන ප්‍රජාතන්ත්‍රවාදී හිරවෙලා. තමුන්ට හොඳින් කියන්නේ. කරුණා කරලා ගිනිය බියත් අරගෙන මෙතන යන්න පුළුවන්. ඔව්. මෙතන යන්න. ආපහු හෙට මෙතනට මං එනවා කියලා. හෙට පොයේ නැනේ. හැබැයි හෙට කවුරු හරි මට බාධා කළොත් මට පාපය කියලා නම වෙත